මේ වෙලාවෙද්දි නැගෙනහිර හස ගමන් කරන වල්ගතරුවක් පෙන්වන්නද? අද ජූලි 23 වෙනිදා දැන් වෙලාව පාන්දර 12:44යි. මේ වෙලාවෙද්දි අපිට නැගෙනහිර හසේ මෙන්න මේ 10p කියන වල්ගතරුව දකින්න පුළුවන්. ඇතර මේක පියවැසට පේන්නේ නැහැ. නමුත් දුරේක්ෂ වලට සහ කැමරා වලින් zoom කරලා ෆොටෝ ගත්තොත් බලා ගන්න පුළුවන්. අද මේ වල්ගතරුව තියෙන්නේ කැප්‍රිකෝනස් තාරකා රාශිය තුල. ඒ තාරකා රාශියේ තියෙන මෙන්න මේ එප්සයිලන් කැප්‍රිකෝනි කියන තරුව කිට්ටුව තමයි මේ වල්ගතරුව දකින්න තියෙන්නේ. ඉතින් දැන් මේක ඒ ආසන්නයෙන් ගමන් කරන ගමන් තියෙන්නේ. අපි දැන් බලමු ඕක කැප්චර් කරාම කොහොමද ඒකේ චලිතය පේන්නේ කියලා. ඉතින් දැන් මම මෙන්න මේ කැමරාව ඒ වල්ගතරුව වෙතට යොමු කරලා තියෙන්නේ. ඒ වගේම මේ කැප්චර් කරන්න මම අද පාවිච්චි කරන්නේ 70-300 mm ලෙන්ස් එකක්. අපි ඒකේ ෆෝකල් ලෙන්ත් එක මිලිමීටර් 300ට තියමු. මොකද මේක තරමක් zoom කරලා ගන්න ඕනේ. නැත්නම් අපිට පැහැදිලිව දකින්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා මේ වගේ වල්ගතරුව කැප්චර් කරද්දී අනිවාර්යයෙන්ම ගන්න ඕනේ ලොන් එක්ස්පෝෂර් ෂොට් එකක්. ඉතින් ඒක ගන්න මම ෂටර් ස්පීඩ් එක තප්පර 30ක් තියලා තියෙන්නේ. ඒ වගේම ISO එක 1250ක් තියලා තියෙන්නේ. එහෙනම් අපි දැන් තප්පර 5ක වගේ ටයිමර් එකකුත් තියලම මේක කැප්චර් කරලා බලමු. හරි මේ තියෙන්නේ දැන් ඒ වදින ෆොටෝ එක. ඔයාලට පේනවද මේ හරිය නිකම් පොඩි කොළපාට දිලිසුමක් වගේ දෙයක්. මේ පේන්නේ. අන්න ඒක තමයි ඔය 10p ටෙම්පල් කියන වල්ගතරුව. ඒ වගේම මේ තියෙන්නේ අර එප්සයිලන් කැප්‍රිකෝනි කියන තරුව. මේ වල්ගතරුව සෑම අවුරුදු 5.4කට වතාවක් සූර්යයා වටා එක් කොටයක් සම්පූර්ණ කරනවා. මේ තියෙන්නේ ඒකේ කක්ෂය. ඔයාලට පේනවා මේ දවස්වල ඒක පෘථුවිය සහ සූර්යයට කිට්ටුවෙන් ගමන් කරමින් තියෙන්නේ. එළඹෙන අගෝස්තු 2 වෙනිදා තමයි මේකෙහි කක්ෂයේ සූර්යයට ආසන්නතම ලක්ෂ්‍ය හරහා ගමන් කරන්නේ. ඒ වගේම ඒ වෙද්දි මේකේ දීප්තිය උපරිම වීම සිද්ධ වෙනවා. හැබැයි එහෙම උපරිම වුණාට අපිට පියවැසට පේන්න තරම් දීප්තියක් මේකට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බලන්න වෙන්නේ ටෙලස්කෝප් වලින් සහ බයිනොකියුලර්ස් වලින් තමයි. මේ වල්ගතරුව මේ වෙද්දී අහසේ ගමන් කරමින් තියෙන්නේ මේ වගේ දිශාවකට. අපිට සාමාන්‍යයෙන් ලොන් එක්ස්පෝෂර් ෆොටෝ කීපයක් අරන් ඒ වගේම ටයිම් ලැප්ස් වීඩියෝ එකක් හැදුවොත් ඒකේ චලිතය බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට මම ඊයේ රාත්‍රී 11:51 ඉඳන් අද පාන්දර 12:09 වෙනකන් ලබාගත් ෆොටෝ 13ක් එකතු කරලා හදපු ටයිම් ලැප්ස් වීඩියෝ එකක්. හොඳින් බැලුවොත් ඔයාලට මේකේ වල්ගතරුව චලිත වෙන විදිහ බලා ගන්න පුළුවන්. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ නොනවත්වා පැය 2ක විතර කාලයක් ලොන් එක්ස්පෝෂර් ෂොට්ස් අරගෙන ටිකක් දිග ටයිම් ලැප්ස් වීඩියෝ එකක් හදන්න. මොකද එතකොට අපිට වල්ගතරුවේ චලිතය ටිකක් හොඳට බලා ගන්න පුළුවන්. ඒ වුණාට මැදදී වලාකුළු ආවා. ඒ නිසා මට තරමක වෙලාවකට වැඩේ නවත්තන්න වුණා. ආයෙ කැප්චර් කරන්න හම්බුනේ අද පාන්දර 11:34ට. ඉතින් මේ තියෙන්නේ ඒ වෙලාව ඉඳන් ආයෙ ගත්ත ෂොට්ස් 27ක් එකතු කරලා හදපු තව ටයිම් ලැප්ස් වීඩියෝ එකක්. මේකෙත් වල්ගතරුව ගමන් කරන ආකාරය පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ මම ගත්ත පළවෙනි ෆොටෝ එක සහ අවසාන ෆොටෝ එක. මේ දෙක අතර කාල පරතරය පැය 2යි විනාඩි 26ක්. ඒ කියන්නේ ඒ පැය 2යි විනාඩි 26 තුල වල්ගතරුව අහසේ චලිත වුණ ප්‍රමාණය තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඇත්තටම ගොඩක් පොඩි කෝණික දුරක් තමයි චලිත වෙලා තියෙන්නේ. හැබැයි ඔයාලා දන්නවද පෘථිවියට සාපේක්ෂව මේක ගමන් කරන්නේ තප්පරයට කිලෝමීටර් 6.5ක විතර වේගයකින්. නමුත් එච්චර වේගයකින් ගිහිල්ලත් අපිට ඒක චලිත වෙනවා පේන්නේ ගොඩක් හිමින්. මොකද පෘථිවියේ ඉඳන් මේ වෙද්දී එකට කිලෝමීටර් මිලියන 61ක විතර අතිවිශාල දුරක් තියෙනවා. මේ වල්ගතරුවේ න්‍යෂ්ටිය විස්කම්භය කිලෝමීටර් 10ක් විතර වෙනවා. ඔයාලට මෙතන තිතක් වගේ පේන්නේ න්‍යෂ්ටිය. ඒ තුල අඩංගු වෙන්නේ අයිස්, සිලිකේට් සහ කාබන් බහුල කාබනික සංයෝග. ඒ වගේම වාෂ්පශීලී ද්‍රව්‍යයක් බොහෝ ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් මේක සූර්යයට කිට්ටු වෙද්දී ඔය අයිස් සහ වාෂ්පශීලී ද්‍රව්‍ය වායු බවට පත් වෙලා න්‍යෂ්ටිය වටේ తాවකාලික වායු ගෝලයක් හැදෙනවා. ඒක තමයි අපිට මේ කොළ පාටට න්‍යෂ්ටිය වටේ පේන්න තියෙන්නේ. අපි ඔකට කියන්නේ කොමාව කියලා. ඒ වගේම තමයි මේකට ඊටමත් අඩු දීප්තියක් සහිත පොඩි වල්ගයකුත් තියෙනවා. නමුත් මේ කැමරාවට ඒක පේන්නේ නැහැ. මොකද මේකේ විශාලන බලය මදි නිසා. ඉතින් ඉස්සරහට පුළුවන් වුණොත් මේක තව දීප්තිමත් වෙද්දී අපි දුරේක්ෂණුත් බලමු. එතකොට නම් වල්ගයත් ටිකක් හොඳට දකින්න පුළුවන් වෙයි. එහෙනම් ඔයාලා ගාවත් බයිනොකියුලර් එකක් හරි ටෙලස්කෝප් එකක් හරි තියෙනවා නම් මේ දවස් ටිකේ මේක නිරීක්ෂණය කරන්න අමතක කරන්න එපා.